ආයුබෝවන් මధు ශ්‍රී ලංකා ලෑන්ඩ් ෆෝ සේල් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. නිවසක් ඉඩමක් මිලදී ගැනීමට සිටින කෙනෙක් නම් මගේ channel එක දැම්ම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ නිවස ඉඩම විකුණා ගැනීමට අවශ්‍ය නම් මගේ WhatsApp අංකය හරහා තොරතුරු ලබා දෙන්නත් ඔයාලට පුළුවන්. එහෙනම් අපි ගිහින් බලමු අද වීඩියෝ එකේ තියෙන නිවාස සහ ඉඩම් පිළිබඳ විස්තර මොනවද කියලා. අද මම පළවෙනියටම දෙන්නත් තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි විකුණුම් මිලකේ ලක්ෂ 23මාරයි. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 5යි. සින්නක් කරන නිරවුල් ඔප්පුවක් සහිතයි. මේ නිවසේ සාලයක්, කාමර දෙකක්, මුළු තැන්ගයක් සහිතයි. නල ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. ගම්පහ කිරිඳිවැල 231 202 බස් පාට මීටර් 40ක දුරින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. කිරිඳිවැල නගරයට කිලෝමීටර් 2ක දුරිනුත් මේ නිවස පිහිටලා තියෙනවා. නිවසට පැමිණීමට මාර්ග පහසුකම්ත් සහිතයි. ඔයාලා කතා කරන්න ඕනේ 077 53 45 162 කියන අංකයටත් 077 83 87 129 කියන අංකයටත් කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කතා කරගන්න පුළුවන්. දෙවැනියට මම කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාවස්තිපුර පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 40යි. විකුණුම් මිලකුවේ ලක්ෂ 27යි. මේ නිවසට නල ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. මේ නිවසේ සාලයක්, කාමර දෙකක්, මුළු තැන්ගයක්, පිටත වැසිකිළියක් සහිතයි. ඒ වගේම ඉඩමේ අඹ වගා කරලා තියෙනවා. ඉඩම වටේටම වැටමායින් යොදලා තියෙනවා. ඔයාලා කතා කරන්න ඕනේ 074යි 02යි 96යි 423 කියන අංකයටත් 076යි 39යි 45යි 729 කියන අංකයටත් කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කතා කරගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නිවසට කතා කරලා වැඩි විස්තර දැනගන්න. තුන්වෙනියට කියන්නේ ඉතාමත් අඩුවට තියෙන තවත් නිවසක් ගැනයි. මේ නිවස පිහිටලා තියෙන්නේ බදුල්ල හාලියල ඇන්තුච වෙල කියන ගම්මානයේ. ඒ වගේම මෙහි විකුණුම් මිලකුවේ ලක්ෂ 25යි. මේ නිවසේ සාලයක්, කාමර දෙකක්, මුළු තැන්ගයක් සහිතයි. නල ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. ඔයාලා කතා කරන්න ඕනේ 078යි 43යි 16යි 661 කියන අංකයට කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කතා කරගන්න පුළුවන්. හතරවෙනියට මම යන්නේ කඩවත 9 නුවරපාට මීටර් 800ක් දුරින් පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි විකුණුම් මිලකුවේ ලක්ෂ 58යි. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 9යි. නිවසට පැමිණීමට මාර්ග පහසුකම්ත් සහිතයි. මේ නිවසේ සාලයක්, කාමර දෙකක්, මුළු තැන්ගයක්, වැසිකිළියක් සහිතයි. නල ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. ඒ වගේම නිවසම ටයිල් අල්ලලා තියෙන්නේ. ඉඩම වටේට වටතාප්පය ගහලා තියෙනවා. මේ නිවසේ ඉඳලා කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර් 2ක දුරත්, කඩවත නගරයට කිලෝමීටරයි මීටර් 800ක දුරක් තියෙනවා. ඔයාලා කතා කරන්න ඕනේ 072යි 19යි 50යි 939 කියන අංකයට කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නිවසට කතා කරලා වැඩි විස්තර දැනගන්න. පස්වෙනියට මම කියන්නේ තංගල්ල දිස්ත්‍රික්කයේ රන්න කිට්ටුව පිහිටපු හදාගෙන යන නිවසක් සහ ඉඩමක් ගැනයි. මේ නිවසේ තියෙන බඩුත් එක්කම තමයි මේ නිවස විකුණන්නේ. ඒ වගේම මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 20යි. විකුණුම් මිලකුවේ ලක්ෂ 15යි. සින්නක් කර නිරවුල් ඔප්පුවක් සහිතයි. මේ නිවසේ සාලයක්, කාමර දෙකක්, මුළු තැන්ගයක්, නාන කාමරයක්, වැරැන්ඩාවක්, පිටත වැසිකිළියක් සහිතයි. ඒ වගේම ඉඩම වටේටම වැටමායින් ගහලා තියෙනවා. නල ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. ඉඩමේ පොල් වගා කරලා තියෙනවා. ඔයාලා කතා කරන්න ඕනේ 076යි 06යි 92යි 712 කියන අංකයට කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කතා කරගන්න පුළුවන් කැමති කෙනෙක් ඉන්නවා නම්. හයවෙනියට මම ගන්නේ ගම්පහ කිරිඳිවැල පාට කිලෝමීටර් 1මාරක් දුරින් පිහිටපු 231 ඌරපොළ පාරේ පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මේ නිවසට සින්නක් කර ඔප්පුවක් සහිතයි. මෙහි විකුණුම් මිලකුවේ ලක්ෂ 55යි. භූමි ප්‍රමාණය පර්චේස් 14යි. මේ නිවසේ සාලයක්, කාමර 3ක්, ඇතුළත නාන කාමරයක්, පිටත වැසිකිළියක්, කෑම කාමරයක්, වැරැන්ඩාවක්, මුළු තැන්ගයක් සහිතයි. ඒ වගේම සාලය සහ වැරැන්ඩාව සිවිලින් ගහලා ටයිල් අල්ලලා තියෙන්නේ. ජල විදුලි පහසුකම්ත් සහිතයි. නිවසට පැමිණීමට මාර්ග පහසුකම්ත් තියෙනවා. ඔයාලා කතා කරන්න ඕනේ 071යි 51යි 21යි 991 කියන අංකයට කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කතා කරගන්නත් පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නිවසට කතා කරලා වැඩි විස්තර දැනගන්න.
හත්වෙනියට මම කියන්න යන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල හෙළගමුවේ පිහිටපු අඩක් නිම කරපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි භූමි ප්‍රමාණය පර්චස් 30යි, විකුණුම් මිලකවේ ලක්ෂ 26යි. මේ නිවසේ සාලයක්, කාමර දෙකක්, කෑම කාමරයක්, මුළු තැන්ගයක්, නාන කාමරයක් සහිතයි. නල ජලය සහ විදුලි පහසුකම් ලබා ගැනීම පහසුවත් සහිතයි. මේ ඉඩමේ පොල් ගස් කිහිපයකුත් තියෙනවා. නිවසට පැමිණීමට මාර්ග පහසුකම්ත් සහිතයි. ඔයාලා කතා කරන්න ඕනේ 077 62 52 771 කියන අංකයටත් 077 50 62 010 කියන අංකයටත් කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මිලහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නිවසට. 8 වෙනියට මම කියන්න යන්නේ කුරුණෑගල කොළඹහයි ප්‍රධාන බස් පාරට විනාඩි 2ක දුරින් පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි විකුණුම් මිලකවේ 33මාරයි. ඒ වගේම ලින් ජලය සහ විදුලි පහසුවත් සහිතයි. නිවසට පැමිණීමට අඩි 10 පාරක් තමයි තියෙන්නේ. මේ නිවසේ සාලයක්, කාමර 3ක්, මුළු තැන්ගයක්, කෑම කාමරයක්, නාන කාමරයක්, පිටත වැසිකිළියක් සහිතයි. ඒ වගේම ලින් ජලයක් තියෙනවා. විදුලි පහසුවත් සහිතයි. ඒ වගේම මේ ඉඩමේ ලිඳක් ඉදි කරලා තියෙනවා. ඒ වගේම පොඩියට හදපු පොඩි ගේකුත් තියෙනවා එහා පැත්තෙන්. පොල්ගහවෙලට විනාඩි 7ක දුරත් පොල්ගහවෙල යාංගල් මෝදර හරහා නාරම්මල බස් පාට මීටර් 800ක දුරිනුත් තියෙන්නේ. ඒ වගේම මහමෙවුනාව අසලින්ම තමයි තියෙන්නේ මේ නිවස. ඔයාලා කතා කරන්න ඕනේ 077 56 732 33 කියන අංකයට. කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මිලහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න ඔයාලට පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නිවසට කතා කරලා වැඩි විස්තර දැනගන්න. 9 වෙනියට මම කියන්න යන්නේ ගම්පහ වැලිවේරියේ දකුණු ඇඹරළුව පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මේ භූමි ප්‍රමාණය පර්චස් 6යි, විකුණුම් මිලකවේ ලක්ෂ 79යි, නිරෝල් ලියකියවිලි සහිතයි. මේ නිවසේ සාලයක්, නිදන කාමර දෙකක්, මුළු තැන්ගයක්, නාන කාමරයක් සහිතයි. මුළු නිවසම ටයිල් අල්ලලා සිවිලින් ගහලා තියෙනවා. ජල සහ විදුලි පහසුවත් සහිතයි. ඒ වගේම ඉඩම වටේටම වටතාප්පේ ගහලා ගේට්ටුවක් දාලා තියෙනවා. ප්‍රධාන බස් පාට කිලෝමීටර් 1මාරක දුරිනුත්, වැලිවේරිය කොළඹ පාට කිලෝමීටර් 1මාරක දුරත්, කඩුවෙල අධිවේගී පිවිසුමට කිලෝමීටර් 13ක දුරක් තියෙන මේ නිවසේ ඉඳලා ඔයාලා කතා කරන්න ඕනේ 070 35 99 246 කියන අංකයටත් 070 63 95 224 කියන අංකයටත් කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න ඔයාලට පුළුවන්. 10 වෙනියට මම කියන්න යන්නේ ගණයගොඩ හිඳවල පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මේ නිවසේ සින්නක්කර ඔප්පුවක් සහිතයි. මෙහි විකුණුම් මිලකේ ලක්ෂ 68යි. මේ නිවසේ සාලයක්, කාමර 3ක්, කෑම කාමරයක්, මුළු තැන්ගයක් සහිතයි. ලින් ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. නිවසට පැමිණීමට අඩි 12 පාරක් තියෙන්නේ. මේ ඉඩමේ පොල්, අඹ, කජු, අලිපේර, දෙල්, ගොරක, කෙසෙල් වැනි භෝග වගා කරලා තියෙනවා. ඒ වගේම මේ ඉඩමේ ලිඳක්ද සහිතයි. මේ නිවසේ ඉඳලා මීරිගමට විනාඩි 10ක දුරත්, පල්ලෙවලටත් විනාඩි 10ක දුරක් තියෙන්නේ. ඔයාලා කතා කරන්න ඕනේ 071 62 62 196 කියන අංකයටත් 074 250 85 44 කියන අංකයටත් කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නා නම් කතා කරලා බලන්න. 11 වෙනියට මම කියන්න යන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොසින්නේ පිහිටපු ඉඩමක් ගැනයි. ඒ වගේම මේකේ නිවසකුත් තියෙනවා. නිවස පැරණි නිසා නිවසට මිල නියම කරලත් නැහැ. මෙහි භූමි ප්‍රමාණය පර්චස් 24යි. ඉඩමට පැමිණීමට මාර්ග පහසුකම්ත් සහිතයි. ඉඩම වටේටම වැටමායින් යොදලා තියෙනවා. කඩවත නගරයට මේ නිවසේ ඉඳලා කිලෝමීටර් 7ක දුරත්, ගම්පහ නගරයට කිලෝමීටර් 6ක දුරත්, ගණේ මුල්ල කොළඹ නුවර පාරට කිලෝමීටර් 1මාරක දුරක් තියෙන මේ නිවසේ ඉඳලා ඒ වගේම මේ ඉඩමේ පොල්ගස් 7ක් තියෙනවා. ඔයාලා කතා කරන්න ඕනේ 070 565 53 29 කියන අංකයට. කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මිලහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කතා කරගන්නත් ඔයාලට පුළුවන්. 12 වෙනියට මම කියන්න යන්නේ වීරකැටිය දෙබොක්කාවේ පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි භූමි ප්‍රමාණය පර්චස් 20යි, විකුණුම් මිලකේ ලක්ෂ 23යි. බලපත්‍ර ඔප්පුවක් සහිතයි. මේ නිවසේ සාලයක්, කාමර දෙකක්, කෑම කාමරයක්, මුළු තැන්ගයක් සහිතයි. ඒ වගේම මුළු නිවසම ටයිල් අල්ලලා තියෙනවා. නල ජලය සහ විදුලි පහසුකම්ත් සහිතයි. මේ නිවසේ ඉඳලා බස් යන පාරට කිලෝමීටර් 1මාරක දුරක් තියෙන්නේ. වීරකැටිය නගරයට කිලෝමීටර් 10ක දුරත්, මිද්දෙනිය නගරයට කිලෝමීටර් 6ක දුරක් තියෙනවා. ඔයාලා කතා කරන්න ඕනේ 077 26 54 968 කියන අංකයට.
කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න පුළුවන්. 13 වෙනියට මම කියන්න යන්නේ කහතුඩුව කොරළීම පදිංචි වූ දෙමහල් නිවසක් ගැනයි. මෙහි විකුණුම් මිලකේ ලක්ෂ 225යි. නිරවුල් ලියකියවිලි සහිතයි. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 6.5යි. මේ නිවසේ සාලයක්, කාමර 4ක්, නාන කාමරයක්, මුළු තැන්ගයක් සහිතයි. ඒ වගේම මුළු නිවසම ටයිල් අල්ලලා සිවිලින් ගහලා තියෙනවා. ජල සහ විදුලි පහසුවත් සහිතයි. මේ නිවසට බැංකු ණය ලබා ගැනීමේ පහසුවක් තියෙනවා. ඉඩම වටේටම වටතාප්පිය ගහලා රිමෝට් ගේට්ටුවකින් තමයි අරින්න වහන්න තියෙන්නේ. මේ නිවසේ ඉඳලා කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 5ක දුරත් 120 හොරණ කොළඹ පාරට මීටර් 600ක දුරක් තියෙන්නේ. ඔයාලා කතා කරන්න ඕනේ 070යි 56යි 11යි 926 කියන අංකයට. කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. මිලෙහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න ඔයාලට පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරලා වැඩි විස්තර දැනගන්න. 14 වෙනියට මම කියන්න යන්නේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බාව ගල්පමුණේ පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි විකුණුම් මිලක ලක්ෂ 75යි. සින්නක්කර නිරවුල් ඔප්පුවක් සහිතයි. මේ ඉඩම පර්චේස් 7 9 10 14 17 කැබලි වලටත් ගන්න පුළුවන්. ඒ වගේම මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 17යි. මේ නිවසේ සාලයක්, කාමර 5ක්, මුළු තැන්ගයක්, නාන කාමරයක් සහිතයි. ගම් වතුර වලින් කිසිදු ඌදුරක් නැහැ මේ නිවසට. නල ජලය සහ විදුලි පහසුකම්ක් තියෙනවා. නාගොඩ අධිවේගී පිවිසුමට මීටර් 900ක දුරින් තමයි මේ නිවසට තියෙන්නේ. ඒ වගේම නිවසට පැමිණීමට මාර්ග පහසුකම්ක් සහිතයි. ඔයාලා කතා කරන්න ඕනේ 071යි 95යි 39යි 653 කියන අංකයටත් 077යි 933යි 20යි 96 කියන අංකයටත් කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න කැමති කෙනෙක්ට පුළුවන්. 15 වෙනියට මම කියන්න යන්නේ විදේශගත වීමක් හේතුවෙන් ස්වභාවික ආපදා වලින් තොර දෙමහල් නිවසක් ගැනයි. මේ නිවස පිහිටලා තියෙන්නේ පිළිමතලාව මල්ගම්මන කියන ප්‍රදේශයේ. මෙහි විකුණුම් මිලකේ ලක්ෂ 185යි. නිරවුල් සින්නක්කරෝප්පුවක් සහිතයි. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 10යි. මේ නිවසේ උඩුමහලේ කාමර දෙකක්, සාලයක්, නාන කාමරයක් සහිතයි. ඒ වගේම පහළ මහලේ සාලයක්, කාමර දෙකක්, මුළු තැන්ගයක්, සේවක කාමරයක්, නාන කාමරයක් සහිතයි. ඒ වගේම නල ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. ඉඩම වටේටම වටතාප්පය ගහලා ගේට්ටුවක් දාලා තියෙන්නේ. බැංකු ණය ලබා ගැනීමේ පහසුවත් සහිතයි මේ නිවසට. මේ නිවසේ ඉඳලා කොළඹ නුවර පාට කිලෝමීටරයයි මීටර් 800ක දුරක් තියෙන්නේ. ඒ වගේම මුළු නිවසම ටයිල් අල්ලලා තියෙනවා. ඔයාලා කතා කරන්න ඕනේ 076යි 29යි 79යි 163 කියන අංකයට. කතා කරලා මේ නිවස පිළිබඳවත් ඉඩම පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නිවසට කතා කරලා වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම අද මම ගෙනත් තියෙන වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. ඉඩමන් නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි.